සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මුලින්ම මම කියන්න කැමතියි මේ උදා වුණා වූ 2026 අවුරුද්ද සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ඒ වගේම කායික මානසික නිරෝගීමත් සුබ නවසරක් වෙන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම මේ නව වසරේදී 2026 වසරේදී අපේ සීතාරණ මනෝපදේශන ආයතනයේත් නැවුම් මුහුණුවරකින් ඔබ වෙතට එන්න සූදානම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අලුත් වැඩපිළිවෙලක් සමගින් ඔබගේ මේ වසරේත් මානසික ගැටලු වලට ඔබට නිරවුල් මානසිකත්වයක් ඒ වගේම ඔබගේ මනසට සුවයක් ලබා දෙන්න අපි සූදානම් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් මේ පිළිබඳ වැඩිදුරටත් මම ඉදිරි වීඩියෝ එකකින් ඔබට ගෙන එනවා. ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් 2026 වසරේ මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වුණා. අද ඊටමත් වැදගත් කරුණු කාරණා කීපයක්. ඒ කියන්නේ මම හිතුවා පසුගිය 2025 වසර තුලදී මගේ මේ වෘත්තිමය උපදේශන සේවය තුලදී මම ලබාගත් අත්දැකීම් මොනවාද? මගේ සේවාලාභීන් එක්ක කටයුතු කරනකොට මම මේ ලබාගත් අත්දැකීම් එක්ක කොහොමද 2026 අවුරුද්ද මම ප්ලෑන් කරන්නේ? ඒ කියන්නේ සැලසුම් කරන්නේ කොහොමද? ඒ වුණාම තාමත් මේ 2026 අවුරුද්දේ ඔබගේ බලාපොරොත්තු ඔබ කරන් ඉන්න දේවල් තාමත් සැලසුම් කළා නැද්ද? ඒ දේවල් හරියටම සැලසුම් කරගන්නේ කොහොමද කියන කාරණාව මම අද ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් 2025 වසරේදී මගේ මේ උපදේශන සේවය තුළදී මම ගත්ත කරුණු කාරණා මගේ මතකයන් ආවර්ජනය කරනකොට අපිට හම්බ වෙච්ච ගොඩක් ගැටලු වලදී මට හම්බෙච්ච බොහෝ සේවාලාභීන් තුළ තිබුණු ගැටලු වලදී මම ගොඩක් උත්සාහ කරා. එයාලගේ ගැටලු වල නිදහස් කළා. එයාලගේ මනසට නිරවුල් සුවයක් ලබා දෙන්න. ඉතින් මට පුළුවන් වුණා හැමදේම ਸਰවපකාරයෙන්ම සාර්ථක කරගන්න. ඉතින් ඒ 25 වසරේදී මගේ තිබුණු කැපවීමත්, ඒ වගේම මගේ තිබුණු උනන්දුවත්, ඒ වගේම අනිත් දේ තමයි විශේෂ ශක්තියෙන් ලැබුණු ධනාත්මක සිතුවිලිත් එක්ක, ඒ ආශිර්වාදයත් එක්ක මට පුළුවන් වුණා ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් 25 වසරේදී ඒ කියන්නේ පසුගිය වසරේදී අපේ සේවාලාභීන් එක කටයුතු කරනකොට මම කිව්වා වගේම විවිධාකාර වෙච්ච ගැටලු කාරණා ඒ වගේම විවිධාකාර වෙච්ච විවිධ මානසික ගැටලු වෙන තිබුණු සේවාලාභීන් මට හම්බ වුණා. ඉතින් මේ ගැටලු වලට මුහුණ දෙනකොට මට හිතුණු එකම එක කාරණාවක් තමයි මේ වගේ මානසික ගැටලු හැම කෙනෙක්ටම ඉන්න ඕනේ හොඳ සවන් දෙන්නෙක් කියන කාරණාව. හොඳට මතක තියාගන්න මේ හොඳ සවන් දෙන්නෙක් වෙන්න කියන එක වෙන්න හැමෝටම බෑ. සවන් දෙන්නෙක් සහ සවන් දෙන්නෙක් වෙන්න අපිට ඕනම කෙනෙක්ට පුළුවන්. හැබැයි හොඳ සවන් දෙන්නෙක් වෙන්න හැමෝටම බෑ. ඔබට පුළුවන් ඔබගේ පවුලේ තියෙන ඔබගේ පවුලේ ගැටලු වලදී ඔබගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔබගේ හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, අසල්වැසියන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබගේ ආදරවන්තයින් වෙන්න පුළුවන්. මේ සෑම දෙනාටම මේ සෑම කෙනෙක්ටම කුමක් හෝ ගැටලුවක් ඇති වුණාට පස්සේ ඔබට පුළුවන් සවන් දෙන්නෙක් විදිහට කටයුතු